කැපිටල් ස්ට්‍රක්චර් එක ව්‍යාපාරයක් ඇතුලේ කොහොමද ප්‍රායෝගිකව බිහේව් වෙන්නේ කියලා තමයි අද අපි ස්ටඩි කරන්නේ. ඔයාලට මතක නම් කලින් සෙෂන් එකේ කතා කරා කැපිටල් ස්ට්‍රක්චර් එකේ මොනවාද තියෙන්නේ කියලා. සරලවම ව්‍යාපාරයක ඇසට්ස්, ලයබිලිටිස් සහ ඉක්විටි. ඇත්තටම මේ දේවල් ඔයාලට ප්‍රායෝගිකව බලා ගන්න පුළුවන් ව්‍යාපාරයක කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකනොත්. වත්කම් මොනවාද තියෙන්නේ? ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වල, ඊට පස්සේ ප්‍රාග්ධනය සහ ණය අපිට බලා ගන්න පුළුවන් ෆයිනෑන්සිං ඇක්ටිවිටීස් වල. මෙන්න මේ ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලින් තමයි ඇත්තටම ව්‍යාපාරයක ලෝන් ටර්ම් එකේ ගන්න බලාපොරොත්තු වෙන ඇසට්ස් වලට යොමු කරන ආයෝජනයන්. කෑෂ් අවුට්ෆ්ලෝ අපිට බලා ගන්න පුළුවන්. මේ ලෝන් ටර්ම් ඇසට් එකක් විකුණුවොත් මොකද වෙන්නේ? මේක කෑෂ් ඉන්ෆ්ලෝ එකක් බවට පත් වෙනවා. මෙතනම තව අපි දෙයක් තේරුම් ගන්න ඕන. ව්‍යාපාරයක කරන්ට් ඇසට්ස්. කරන්ට් ඇසට්ස් කියන්නේ මොකද්ද? අවුරුද්දකට අඩු කාලයක් ඇතුළත ව්‍යාපාරයට මුදල් බවට හරව ගන්න පුළුවන් ඒවා. කෑෂ් ඉන්ෆ්ලෝ එකක් කරගන්න පුළුවන් ඇසට්ස්. මේ දේවල් අපි ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වල නෙවෙයි කතා කරන්නේ. ඇත්තටම මේ දේවල් අපි අඩංගු කරන්නේ ඔපරේටින් නෙට් කෑෂ් වලින්. අපි දැනට කෑෂ් ඉන්ෆ්ලෝ එකක් වෙන්නේ කොහොමද? කෑෂ් අවුට්ෆ්ලෝ එකක් වෙන්නේ කොහොමද? ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් සරහා, ඇසට් සරහා කියලා අඳුර ගන්න ඕන. ඉන්වෙස්ටිං කෑෂ් ෆ්ලෝ තුලින් වත්කම් සඳහා ව්‍යාපාරයෙන් මුදල් පිටතට ගලා යන ප්‍රධානතම හේතුන් ලෙස ඇසට් රීප්ලේස්මන්ට්, පැරණි වත්කම් වෙනුවට අලුතින් වත්කම් මිලදී ගැනීම සහ ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය ඇසට්ස් මිලදී ගැනීම දැක ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. එමෙන්ම වෙනත් වර්ගීකරණයන් ලෙස ඉන්ටැන්ජිබල් ඇසට්ස්, අනිකුත් ව්‍යාපාර තුල සිදු කරන ගුඩ්විල් ආයෝජනයන් මෙන්ම මාකටබල් සිකියුරිටීස්ද දැක ගන්න පුළුවන්. මාකටබල් සිකියුරිටීස් කෙටි කාලීන කෑෂ් ඉන්ෆ්ලෝ ලබා ගැනීමටද භාවිතා කළ හැකි වුවත් අනිකුත් බොහෝ වත්කම් විකිණීම තුළින් ව්‍යාපාරය තුළට මුදල් ප්‍රවාහයන් ලබා ගැනීම නිරන්තරයෙන් සිදු නොකරයි. ෆයිනෑන්සිං කෑෂ් ෆ්ලෝස් ව්‍යාපාරයට කැපිටල් එක දෙන මූලාශ්‍රයන්. මේ වර්ග දෙකක් තියෙනවා. ණය, ඩෙප්ට් ෆයිනෑන්සිං සහ ප්‍රාග්ධනය, ඉක්විටි ෆයිනෑන්සිං. ප්‍රායෝගිකව මතක තියාගන්න ඇතරම ඉක්විටි සහ ණය දෙකම එක්ස්ට්‍රීම්ලි කම්ප්ලෙක්ස් වෙන්න පුළුවන්. නමුත් අපේ මේ කෑෂ් ෆ්ලෝ ස්ට්‍රක්චර් එකේදී අපි කරන දෙයක් තමයි ඉක්විටි කියන පොසිෂන් එක හරිම සරලව තියාගන්න. අපි මේක කම්ප්ලෙක්ස් කරගන්නේ කෑෂ් ෆ්ලෝ ෆෝකාස්ට් කරද්දී. කෑෂ් ෆ්ලෝ ෆෝකාස්ට් එක අපි කාලයත් එක්ක කතා කරමු. නමුත් ඔයාලට මතක නම් මුල්ම සෙෂන් එකේ අපි කතා කරා ව්‍යාපාරයක් වර්ධනය වෙනවා නම් ඒකට සපෝට් කරන්න ඕන ඩෙප්ට් ෆයිනෑන්සිං. ණය හරහා තමයි ව්‍යාපාරයට හොඳට ග්‍රෝ වෙන්න පුළුවන්. මේකට තියෙන ප්‍රධානම හේතුව තමයි ණය කියන්නේ ඇත්තටම ව්‍යාපාරයට හරිම අඩු කොස්ට් එකක් අරගෙන එන ෆයිනෑන්සිං සෝස් එකක්. ඉක්විටි කියන්නේ එහෙම නෑ. මේක සරලවම තේරුම් ගන්න. අපි ව්‍යාපාරයකට ආයෝජනය කරනවා නම් අපි හොඳ රිටර්න් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්යාපාරයේ රිස්කි කන්ඩිෂන් එකක තියෙනවා නම් ඉන්වෙස්ටර් කෙනෙක් මේ වගේ ඉන්වෙස්ට් කරන්නේ නැහැ. නමුත් ණය කියන්නේ ඒ විදිහට එයාලා එහෙම බලන්නේ නැහැ. එයාලා සිම්ප්ලි ව්‍යාපාරය ග්‍රෝ කරගන්නත් උදව් කරනවා. ව්යාපාරයට මොනවා හරි රිස්කි කන්ඩිෂන් එකක් ආවොත් ඒකට බෑකප් එක දෙන්නත් මේ ණය සෝසස් හුඟක් උදව් කරනවා. මේ නිසාම තමයි අපි ඩෙප්ට් ෆයිනෑන්සිං වලට කෑෂ් ඇනලිසිස් වලදී වැඩිපුර ඉඩක් ලබා දෙන්නේ. ඩෙප්ට් හරහා කොච්චර කෑෂ් ඉන්ෆ්ලෝ එකක් වෙනවද? කොච්චර කෑෂ් අවුට්ෆ්ලෝ එකක් වෙනවද? මේක කොච්චර සාර්ථකව ව්‍යාපාරය ග්‍රෝ කරගන්න උදව් කරනවද? ඔන්න ඔතනට තමයි අපි පුළුවන් තරම් ફોකස් කරන්නේ. ඊට අමතරව කෑෂ් ඇනලිසිස් එකේ 150කටත් වඩා මේ ඩෙප්ට් ෆයිනෑන්සිං තමයි අපි ඇනලිසිස් කරන්න ඕන. ෆයිනෑන්සිං මුදල් ප්‍රවාහයන් ප්‍රාග්ධන, ඉක්විටි ෆයිනෑන්සිං සහ ණය, ඩෙප්ට් ෆයිනෑන්සිං ලෙස වර්ග දෙකක් කරා ව්‍යාපාරය තුළට මුදල් ගලා යාම සිදු කරනවා වගේම එම පාර්ශවයන් වෙත ප්‍රතිලාභ ලෙස ලාභාංශයන්, පොලි මුදල් ලබා දීම සිදු කරයි. ප්‍රාග්ධන ආයෝජකයන් වෙත ප්‍රතිලාභ ලබා දීම අනිවාර්ය නොවුවත් ණය හිමිකරුවන් වෙත පොලිය ලබා දීම අනිවාර්ය වන්නේ ලබාගත් සියලු ණය අදාළ කාලයේ ඉක්ම වූ විට සම්පූර්ණයෙන් ගෙවීමක්, කෑෂ් අවුට්ෆ්ලෝ කිරීමට සිදුවීමක් හෝ නැවත අලුත් කිරීම වැනි විකල්ප මාර්ගයක්ද ව්‍යාපාරයට ලබා දෙමිනුයි. එතකොට අපි දැන් දන්නවා ඇත්තටම ව්‍යාපාරයකට ග්‍රෝ කරගන්න හොඳම සපෝට් එක දෙන්නේ ඩෙප්ට් ෆයිනෑන්සිං හරහා. මෙතන විශේෂත්වය තමයි ෆන්ඩමෙන්ටල් වලදී ඇත්තටම ණයවල ඩිරෙක්ට්ලි රිස්ක් ලෙවල් එක මෙෂර් කරන්න බෑ. ඒ නිසාම අපි කෑෂ් ඇනලිසිස් වලදී කරන දේ තමයි මෙන්න මේ මුදල් ප්‍රවාහයන් හරහා එන කෑෂ් ඉන්ෆ්ලෝස් වගේම කෑෂ් අවුට්ෆ්ලෝස් කොච්චර කාර්යක්ෂමව වැඩ කරනවද කියලා බලන එක. මෙන්න මේ කාර්යක්ෂමතාව efficiency factor එක හරහා තමයි debt condition වල risk level එක අපි measure කරන්නේ. කොච්චර ණය අඩු වුණත් ඒක inefficient වුණොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ risk වැඩි. කොච්චර higher level වල debt තිබ්බත් ඒක කාර්යක්ෂමව භාවිතා කරනවා නම් ඇත්තටම ව්‍යාපාරයට grow වෙන්න පුළුවන් ලොකු සම්භාවිතාවක් තියෙනවා. මේ වගේම තමයි අපි equity සහ asset financing සරලවම investing cash or
ෆයිනන්සින් කෑෂෝ වගේම ඔපරේටින් නෙට් කෑෂෝ වුණත් අපි උපරිම උත්සාහ කරන්නේ එෆිසියන්සි ෆැක්ටර් එක හරහා මෙෂර් කරන්න. අපි ඊළඟ සෙෂන් එකෙන් කතා කරන්නේ ඔපරේටින් නෙට් කෑෂෝ වල බිහේවියර් එක. එතනත් අපි කම්ප්ලීට් කරපුවාම කෙලින්ම එෆිසියන්සි ෆැක්ටර් එක හරහා කෑෂ් ඇනලිසිස් එක ගොඩනගන්න පාවිච්චි කරන්න පුළුවන්.